සුබ සැන්දෑවක්. විනිතා ගැන අද දැන් ගොඩාක් දේවල් කතා කරා. ඇයගේ සේවය, ඒ හැම දෙයක්ම අගය කිරීම, මේ හැම දෙයක්ම දැන් මෙතන කතා කරා. අවුරුදු 33ක් ඇය මෙයා ගමන මොන විදිහද කියන එක මෙතෙන්දී කියුණා. ඒ වුණාට මට එකක් කියන්න තියෙනවා විනිතා. ඉස්සර මේ ටෙලිෆෝන් එකට විනිතා කරුණාරත්න කියලා ටෙලිෆෝන් එකේ නම වැටෙනකොට අයියෝ හරි කරදරේ කියලා හිතෙනවා. එච්චරටම ඉන්න දෙන්නෙම නැහැ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට කතා කළොත් හැමදාම උදේත් කතා කරනවා, දවල්ත් කතා කරනවා, හවසත් කතා කරනවා. කොහොම හරි අකමැත්තෙන් හරි කැමැත්තෙන් හරි කොහොම හරි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න අපිව පොළඹව ගන්නවා. ඉතින් මම දන්නවා මේ හැම කෙනාගේම ඒ වැඩසටහන් වලට ඔබ මොනතරම් මහන්සි වුණාද කියන එක ඊට පස්සේ වැඩසටහන දැක්කට පස්සේ හැරිලා බැලුවාම හිතෙනවා. එතකොට හිතනවා මොනතරම් සේවයක්ද අපි වෙනුවෙන් විශේෂයෙන් කලාකරුවන් වෙනුවෙන් කරලා තියුණේ කියලා හිතා. ඒ වෙලාවල් වලට මම දකිනවා, මං අහලා තියෙනවා, මට කතා කරලා කියලා තියෙනවා විනිතා. මේ අනේ අක්කේ මේක කරන්න ගිහිලා මට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් වුණා. මට මෙහෙම බැන්නා. මේ විදිහ මේ බාධකාව මේ විදිහට මට නඩු දානවා. මේ වගේ මට මේ වැඩසටහන අවශ්‍ය කොටස් මට හොයාගන්න විදිහක් නැහැ. ඒ වගේ කියලා මම දකිනවා අය නොහඬා හඬපු අවස්ථාවල්. මම දන්නවා ඒ රූපවාහිනිය ඇතුළත ඇය සමහර වෙලාවට එක්ක මේකප් රූම් එකට ගිහිල්ලා හරි එක්ක වොෂ් රූම් එකට ගිහිල්ලා හරි අඬපු වාර අනන්තයි කියලා මට හිතෙනවා. එච්චර බාධක මැද්දේ තමයි මේ අවුරුදු 33 ඇය ඇවිල්ලා තියෙන්නේ. මොකද ඒ බාධක ඒ ආයතනය ඇතුළත මේ රූපවාහිනී කුරුල්ලාගේ පාට එක වෙලාවට එක පාට වෙනවනේ. එතකොට ඒ හැම බාධකයක්ම මේ නිෂ්පාදකවරුන්ට මේ හැම කෙනෙකුටම දරා ගන්න සිද්ධ වෙනවා. නමුත් මේ අය හැමදෙනාම කරන්නේ අපි වෙනුවෙන්. අපි මේ කලාකරුවන් වෙනුවෙන් තමයි හැමදාම ඔබ වගේ නිෂ්පාදකවරුන් කරේ. ඉතින් ඔබගේ සේවය ඉතාමත්ම වටින්නේ. අද මේ වෙලාවේ මම බලාගෙන හිටියා. මගේ ඇතුළේ මේ හැමදෙනාගේම මේ විශේෂයෙන් ආලක මන්දා වගේ වැඩසටහන් දිහා බැලුවාම කවදා හරි අපි නැති කාලෙක මෙච්චරයි නේද ඉතුරු වෙන්නේ කියලා හිතා. ඔබ මගෙන් ඉල්ලීමක් කරා අක්කේ මේවා සංරක්ෂණය වෙන විදිහක් ලැහැත්ති කරලා දෙන්න කියලා. මමත් මැදිහත් වෙලා මතකයි ඔබට අපි ලිපි වලින් ඒ ඉල්ලීම කරා. නමුත් තාම ඒක සිද්ධ වුණේ නැහැ. ඒක මම හිතනවා වගකියුත්තන්ට අයිතිකාරයක්. මොකද කවදා හරි අනාගත පරපුරවල් ගණනාවක් ගිහිලා හරි හැරිලා බලනකොට ඒවා සංරක්ෂණය කරොත් අද තියෙන තාක්ෂණය හරි මොන හරි තියෙන ඒ මාධ්‍යකින් ඒවා සංරක්ෂණය කරොත් ඒකේ වටිනාකම මම හිතන්නේ වචන වලින් විස්තර කරන්න බෑ. පරම්පරා ගණනාවක් ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙයි. මොකද ඔබ කරපු සේවය එතනින් එහාට ගෙනියන්න පුළුවන් ඒකයි. ඔබ මේ වෙලාවේ අද සමුගන්න වෙලාව කියලා මේ සඳහන් කරාට ඔබ සමුගන්නේ නැහැ විනිතා. අද තමයි ඔබගේ නියම උප්පත්තිය තියෙන්නේ. අද තමයි ඔබ හරියට උපදින්නේ. හොඳ පරිණත, හොඳ මාධ්‍යවේදිනියක් හැටියට, කලාවට ආදරය කරන කෙනෙක් හැටියට අද තමයි ඔබ ඉපදුනේ. මම දැක්ක රූපවාහිනියෙන් ඔබ සමු අරගෙන යනකොට ලස්සන රතු පාට ජයග්‍රාහී සාරියක් ඇඳගෙන එළියට බැස්සා. ඒ ඔබගේ ජයග්‍රහණය. ඉතින් අද මෙතනින් එනකොට ඔබට කිසි වෙලාවක අවුරුදු 60ක කාන්තාවක් නෙමෙයි. ඔබ තවමත් අවුරුදු 30ක 35ක කාන්තාවක්. ඉතින් තව ජීවිතේ හුඟක් ඉස්සරහට තියනවා වැඩ කරන්න. කවදාවත් ජීවිතේ වියපත් වෙන්නේ නැහැ. ඔබ වගේ නිර්මාණකරුවන්, ඔබ වැනි දක්ෂතාවයන් තියන අය. ඒ නිසා මෙතනින් එහාට මේ වගේ කාලයක මේ වෙලාවේ අපි දකිනවා YouTube තියනවා වෙන දේවල්. මේ වගේ මාධ්‍යත් එක්ක සම්බන්ධ වෙච්ච දේවල් තියෙනවා. ඔබට ඊට වඩා එතනින් එහාට යන්න පුළුවන්, සේවයක් කරන්න පුළුවන්. ඔබට ඒ තරම් දක්ෂතාවයක් තියෙනවා. ඔබට ඒ තරම් අත්දැකීම් තියෙනවා. ඒ වගේම ඔබට ඒ තරම් පිරිසක් ඔබගේ වටේ ඉන්නවා. ඉතින් මම මේ වෙලාව යොදා ගන්නවා ඔබට සුබ ජයග්‍රාහී අනාගතයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.